ගණයමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්තිට නවාතැන් ලබා දුන් බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත්අඩංගුවටගෙන තිබේ. අලුත්ගම පොලිසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයාට අමතරව වැලිපැන්නේදී ඇයට නවාතැන් දුන් ඔහුගේ බිරිඳගේ මව, දොඩංගොඩදී නවාතැන් දුන් පුද්ගලයා සහ මිද්දනයේදී නවාතැන් දුන් කාන්තාවක්ද අත්අඩංගුවටගත් පිරිස අතර වෙයි. රඳවාගෙන ප්‍රශ්න කිරීම වලදී ඉෂාරා සෙව්වන්ති පවසා ඇත්තේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන තම පැරණි පෙම්වතිකු මාර්ගයෙන් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා හඳුනාගත් බවයි. ඝාතනයේ වෙඩික්කරු සමිඳු දිල්ෂාන්ව තමන්ට හඳුන්වා දුන්නේ ඔහු බවත්, කොහොමරි ඔහුව නම්මාගෙන වැඩේ කරගන්නා ලෙස පද්මේ තමන්ට පැවසූ බව ඇය හෙළි කර ඇත. මෙම ඝාතනය සඳහා තමන් කිසිදු මුදලක් ලබා නොගත් බවද ඇය විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ. රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුතු ගජමුතු තොගයක් සමග ප්‍රධාන පෙළේ සැකකරුවෙකු මහියංගනය ආදිවාසී ගම්මානයේදී වනජීව නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබේ. ආරක්ෂක අංශ වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත මාස ගණනාවක් පුරා සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදු කර ඇති අතර ශ්‍රී ලංකාවේ එකම ස්ථානයකදී අත්අඩංගුවටගත් විශාලතම ගජමුතු තොගය මේ බව සඳහන් වේ. අත්අඩංගුවටගත් භාණ්ඩ අතර ගජමුතු 30ක්, දිවියෙකුගේ සම කොටස්, ඇත්දල කොටස්, දේශීයව නිෂ්පාදනය කළ ගිනිඅවියක් සහ වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ දැඩිව ආරක්ෂිත ශාක කොටස්ද විය. විල්පත්තුව, රිටිගල සහ මහියංගනය වනජීවී කාර්යාල ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. මෙම වසරේ මෙරටට ආනයනය කළ රුපියල් කෝටි 91කට අධික වටිනාකමකින් යුතු ලුණු මෙට්‍රික් ටොන් 22950ක තොගයක් නිදහස් කිරීම ශ්‍රී ලංකා රේගෝ විසින් ප්‍රතික්ෂේප කර තිබේ. නිසි ප්‍රමිතියෙන් තොරවීම සහ ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ලබා දුන් අවසර දිනයේ ඉක්මවා ගෙන්වීම මීට හේතු වී ඇත. එක් අවස්ථාවකදී සම්පූර්ණ නැවක වූ ලුණු තොගයකටම ප්‍රමිතිකරණ සහතිකය ලබා දීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ. නේපාලයේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ශාමන්ත සිල්වා හෙවත් නුගේගොඩ බබී නැමැත්තාගෙන් ලබාගත් තොරතුරු මත නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ ඉඩමක වල දමා තිබූ ජීවාත් බෝම්බයක් සහ උණ්ඩ 10ක් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාසය විසින් සොයාගෙන තිබේ. සැකකරු විදේශගත වීමට පෙර මෙම පුපුරන ද්‍රව්‍ය දෙල්ගසක් යට වල දමා ඇති බවට අනාවරණය වී ඇත. වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් ඊයේ කම්කරු මහලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව වතු හාම්පුතුන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වීම හේතුවෙන් කල් දැමීමට සිදුව තිබේ. වතු හාම්පුතුන් මෙලෙස සාකච්ඡා මගහැරීම රටේ නීතියට ගරු නොකිරීමක් බවට වෘත්තීය සමිතිය චෝදනා කරයි. වතුකම්කරුවන්ට ජීවත් වීමට සරිලන වැටුපක් ලබා දීමේ අවශ්‍යතාවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මීට පෙර අවධාරණය කර තිබිනි. පවතින අයහපත් කාලගුණයක් සමග රාජ්‍යංගනයේ ජලාශයේ වාන්දොරටු 6ක් සහ අංගමුව ජලාශයේ වාන්දොරටු 2ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වල මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඉගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි తాවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දෙනු ලැබේ. ඔක්තෝබර් මාස 20 වෙනි දිනට යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ කොළඹ සිට හැටන්, බදුල්ල, නුවරඑළිය සහ යාපනය ඇතුළු ප්‍රදේශ සඳහා අද සහ හෙට දිනවලදී අතිරේක බස් රථ 140කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි. දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර දීපාවලි දිනයට පසු දින ඌව, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල දෙමළ පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ. කොළඹ වරායේ සිට බහලුම් 323ක් අනිවාර්ය පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් මත මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති අතර පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු කතානායකවරයාට මෙම කාරක සභාව පත් කිරීමට බලය පැවරේ. ඉහළ කොත්මලේ ජලපෝෂක ප්‍රදේශයට ඇද හැරෙන අධික වර්ෂාවේ හේතුවෙන් එම ජලාශයේ එක් වාන්දොරටුවක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර තිබේ. වර්ෂාව තවදුරටත් පැවතියහොත් සෙසු වාන්දොරටුද ස්වයංක්‍රීයව විවෘත විය හැකි බැවින් ජලාශයට පහළින් කොත්මලාවේ දෙපස වෙසෙන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ දැනුම් දෙයි. රත්මලාන බෙලෙක්කඩේ හන්දිය අසල ගාලුපාරේ පිහිටි වෙළඳසැල් පෙළියක ඊයේ රාත්‍රියේ 8:45ට පමණ හටගත් හදිසි ගින්නකින් වෙළඳසැල් කීපයකටම දැඩි අලාභහානි සිදුව තිබේ. දහිවල ගල්කිස්ස සහ කොළඹ නගර සභා ගිනි නිවීමේ ඒකක එක්ව ගිනි නිවීමේ රථ 11ක් යොදාගෙන ගින්න මැඩ පවත්වා ඇත. රුසියාවට එරෙහි යුද්ධය සඳහා ඇමරිකාවේ නිෂ්පාදිත ටොමහෝක් ක්‍රූස් මිසයිල් ලබා දෙන ලෙස යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලෙන්ස්කී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ. දවල මන්දිරයේ පැවති හමුවේදී ට්‍රම්ප් පවසා ඇත්තේ එවැනි මිසයිල් සැපවීම යුද්ධය තවදුරටත් උස්සන්න කිරීමට හේතුවක් විය හැකි බවයි. සාකච්ඡාවෙන් අනතුරුව තමන් සිටින තැන නොනැවතී යුද්ධය අවසන් කරන්නේ ට්‍රම්ප් රුසියාවට සහ යුක්‍රේනයට සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කර තිබීමද විශේෂත්වයකි. පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් එරට ක්‍රිකට් ක්‍රීඩකින් 3 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් යන ක්‍රීඩකින් මෙලෙස මිය ගොස් ඇති අතර ක්‍රිකට් තරගයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියදී ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව ඇත. මෙම සිදුවීමත් සමග ලබන මාස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ 3 එක් දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.